Hi guys, අපි ඉන්නේ දුම්හිඳේ මුල ටික එච්චර රස නැහැ. ඒ හින්දා මැදට ඇවිල්ලා වීඩියෝ ගන්න ගත්තා. මෙන්න මෙතන ලස්සනට අමාරුවෙන් යන්න තියෙන පාරක් තියෙනවා. මම එහෙනම් අනිත් පැත්ත හරවගන්න. මෙන්න මේ කට්ටිය ගල්වල අඩි තියදී යනවා. අන්න අර බල්ලෝ ටික අපිට මාර්ගෝපදේශනයේ සැපයුවා. ඒ කට්ටිය මගදී මාරු වුණා. දැන් ආයෙත් ඇවිල්ලා. මේ බලන්න බෝතල් දාලා ගිහිල්ලා ලස්සන පරිසරේ කැත කරලා මේ එක බව්වෙක් බලලා හතරක් හිටියා අපේ ඉස්සරහින් ගියා මේ අනේ දැන් නම් ලස්සනට වාර දෙනවා ඉස්සෙල්ලා කොන්ක්‍රීට් ගොඩක් තිබ්බේ දැන් යත හැකි විසවත්ත දාන්න මේ වෙයන්න අන්න කඩයක් තියෙනවා. මෙන්න කඩයක් තියෙනවා. යාහෙන දුරගේ. මොනවද තියෙන්නේ? කුරුක්කු. හාමෝයි. එන දුරක් ආවා. එනගේ පොරි කීයද? 100. පොරි 100 දෙන්න දෙකක් කරා. අර බිස්කට් මුකුත් නැහැනේ. කුරුක්කු පහක් 100යි. කුරුක්කු පහක් දෙන්නද? එන්න. දුම්හිඳ පැත්ත බලාතක නෑ. තාම සද්ද ඇහෙනවා විතරයි. අයියෝ මෙතනිනුත් පඩි පෙල් හදලා. අන්න. Thank you. මෙහෙ දින ටොයිලට් ඔක්කොම ජරා කරලා නේ. ඒ වතුර නෑනේ. ආ ගොඩක් දුරයිද? මෙන්න මෙහි වැටනේ. පඩි අම්මාට අන්න මෙන්න දෙන්නෙක් සෙට් වුණා කො අනිත් දෙන්නව දාලා ආවේ කොහෙද මේ අපේ ගයිඩ්ලා මේක දාගන්නකෝ දැන් කරනවා කකාය මුන්ට ඕන වෙයි මුන්ට මෙන්න අනිත් හදයක් දෙනවා තව එකයි අඩු වෙන්න එන්න කම ඔන් දුවගෙන ආයක් දෙනවා ඉස්සෙල්ලා කෑල්ල දීලා බලන්න කනවල කියලා අම්බෝ ඒ කෑල්ලට රණ්ඩු වුණාම ආකෝ රණ්ඩු වෙන්නේ ගන්නෑ අපිට ඉස්සර හරියනවා ඔයාලා කකා යන්න මෙන්න හේනි පාරක් තියෙනවා කනව දැක්කම එන්නේ අඳුර වෙයිද දන්නේ මුරුක්කුවක් ගත්තා කන්න ඕනේ නේද? කමකෝ. ගාලා කන්න වඳුරු රාලාව. නාංගි එන්න ඕන නම් ආපහු. අනේක දුන්න. ආගොල්ලන්ට පේන්න ජීවන කම්. අන්න අර පෙන්නනවා පාර ලස්සනට. පරාද ඒක යන්න තිබ්බ මේකට වඩා ඒකලේශ. Istirahat. Angkat dah. Dia ada sadde hai nama. Nanggiram kat dunet teh. Manggi muku kayaknya, oleh kami. Ini kacil nama tu lah. Apa yang nak barang ini? Ada ini muntah jenis biskuit yang apa gak? Minnalu.
අත දෙන්න දැන්. අත දෙන්න. මට බහින්නේ. අත දෙන්න වෙන්නේ එයා මට අරක ගනවල මේක ගනවල. දෙක ගලලා බහින්නේ කොහොමද පුතුනේ කරන්නේ. නෑ නෑ අම්මා පුරුදුකාරෙක් අඩිසරප්පු වල. එහෙම කොහොමද වැටේ? මෙයා ගිමන් හරිනවා. අර බව්වත් ගිමන් හරිලා. අයියෝ බව්ව ඔයා යන පාරවල් වල යන්න බෑ. ඒ බල්ලෝ ගිහිල්ලාම හැදිච්ච පාරවල්ද දන්නේ නැහැ මේ අඩි පාරවල්. බල්ලෝ ගිහිල්ලා මෙන්න මෙතන තව කඩයක්. නෑනේ අපි හතර දෙනා. බිස්කට් නෑනේ. ඇයි පුතේ? බිස්කට් නෑනේ. බල්ලට දෙන්නද? ඔව් බස් දෙන්නවා හතර දෙනයි. හතර දෙනයි එන පොඩි පුතේ රොටියක් අත්කල්ලා දෙමු. වැඩ බිස්කට් මෙහෙ පුරා. රොටි කියන කොටි තියෙනවා 60යි එහෙම. දැන් තියෙනවද? නෑ. එතකොට මෙයාලා වෙන කාගේ හරි නෑ වෙන කාගවත් එක්ක එන්නේ. අද රෑ වෙනකන් ඉන්න. ඇත්තද? මොෂෝක් නේ. Business Mind Ultra Pro Max anti කෙනෙක්. wow Business Mind Ultra Pro Max anti කෙනෙක් කිව්වා. රොටියක් කඩලා දෙනවා වගේ මල් පූජා කරලා එමු. කියලා මල් ලක්කිය අතර දෙනවා. තාත්තාලා පැටල කරනවා නිකෙත් නාල ගන්න. එනකොට යා බලාගෙන ඉන්නේ කොහොමද? නෑ එනකොට එහෙම බලාගෙන ඉන්නේ නැහැ විලානේ. ඒනකොට ඉතින් කට්ටිය සල්ලි දෙනකොට අපි සල්ලි එනවා. ඒ බුදුහාමුදුරුවන්ට මල් පූජා කරලා ඉවරලා ඒක වංචා කරනවා කියන එක නිසා. අන්න ලස්සනයි. අන්න ගන්න. දුන් හිඳ බලාගෙන ඉතින් ඔන්න කෙරවලටම ළඟ වුණා. මේක ගහලා තියෙනවා අපේ දියට බහින්න එපා කියලා. මට වැටුන්න ගියා. යම් පල්ලෙහාට අපේ බව්වෝ ටික. බව්වෝ දෙන්නෙක් අතන එක්කෙනෙක් පල්ලමේ. අයියෝ පල්ලෙහාට බහින්න බෑනේ. ඒකනේ. බිය නෑ මනුතුරුදායකයි කියලා ගහලා තියෙන්නේ මේකේ. නාන්න දියක් නෑනේ. ඒ එහෙන් යන්න පුළුවන් කියලා යන්න බැරිද පල්ලෙහාට? ඒ බව්වෝ යන්න බෑ පල්ලෙහාට. අයියෝ. අමන්නේ ඉතින් දැන් හතන්ට ගිහින් ෆොටෝ එකක් ගහලා. යන්කෝ. නෑ නංගි ඔතන ගැඹුරුයිනේ. කෑල ගහනවා නම් දැන් හිතානිට වදිනවනේ. ඔව් මේ පැත්තෙන් තින්නේ නෝ. මේ වාර කෑල්ල ඔක්කොම දිගට තියෙන්නේ. වතුර උඩට එන්නේ නැද්ද? වතුර උඩට එනවා. දැන් ඔතන ඇල්ල වැටුණාට මේ වහින කාලේට අර ටැංක් එක ෆුල් පිරෙනවා අර වලෙන් පාර. සම්පූර්ණ වෙනවා. එතකොට අර වතුර පාර ආවිල්ලා මේ වල මැද්දේ වැටෙන්නේ මෙහෙ. අර එන දුවෙන්නේ. ඒක ගහනවා මෙහෙ. මෙහෙට. දෙසැම්බර් ජනවාරි අප්‍රේල් වෙනකම් මේක ඕකුට ඉන්න බෑ කිසි කෙනෙක්. ඇත්තද? විනාඩි 5ක් විතර ඉන්න ඕනේ තෙමෙනවා. කොච්චර වතුර බහිනවද පායන කාලේට? පායන කාලේට අන්තිම අඩු වෙලා තියෙන්නේ. ඇත්තද? මෙච්චර අන්තිම අඩුවෙන්නේ. අඩුව ඔය ගන්න තමයි. අවුරුද්දක් පැයත් ඔය ටික එනවාමයි. බහින්න බෑ කොහෙන් වන්නේ? මල්ලාරිද? වතුර කියන්න බුල පාර තියෙනවද? නරගොල්ල පාර වෙන්නවා. ඒගොල්ලෝ අපි එක්කා ගන්න. ගිල්ලන්නේ. කඩේ මොනවද? බිස්කට් නෑනේ.
බිස්කට් කෑම නම් අපි ගේන්නේ නැහැ. අපි මේ බීම විතරයි. බීම විතරයි නේද? අයිස් කැටේ මෙයාලේට මම පස්සේ මේ කන්න දෙන්න දෙයක් හෙව්වේ නැහැ. මේ අද බදාදානේ. ආ. ඒකින්ද කඩ ඔක්කොම වහලා. බහලා ඔව්. දෙනක නැහැ. විකුරාදා සෙනසුරාදා ඉරිදා. ඒ දවසේ ඉන්නවා. එතකොට සෙනග ඉඩ අරවන්න බැරි තරම් එනවා. රාසකෝට යන කට්ටිය එනවනේ. මේ කුඹල් වෙල. කුඹල් වෙල. ඔය ගිල්ලන්නේ. කුඹල් වලට යන්නේ. කුඹල් වලට යනවා නම් දැල්ලා ඉලාවේ. දැන් බදුලට ගියා. බදුල ස්ටෑන්ඩ් එකේ දැස්සා. ඊට පස්සේ බණ්ඩාරල හෝල්ට් එකට ගිහලා බණ්ඩාරල බස් එකේ නැංගා. බණ්ඩාරවල තමයි කුඹල් එක තියෙන්නේ. බණ්ඩාරල බස් එකේ නැගුවා මට කුඹල් වලට ටිකට් එක දෙන්න කිව්වම ඒගොල්ලෝ බස් කරන කුඹල් වලට. අතකෝ බලන්න පුළුවන්. ඊට පස්සේ රාවණැල්ල බලන්නත් පුළුවන්. දැන් අද ආයේ රෑ යන්නත් ඕනේ. රෑ යන්න වෙලා කියනවා. මේ ගිහිල්ලා එච්චර වෙලාවක් හිටියත් නැත්නම් ඔයගොල්ලෝ පුළුවන් රාවණැල්ලක් බලලා මෙහෙන් නගින්න. මේ දුක්වල තියෙන්නේ. ඒක බණ්ඩාරෙන් නගින්න බැරි. බණ්ඩාරේ නාස්. ඔව් ඇල්ලේ. එනේදී ඇල්ලෙන් නගින්න පුළුවන්. එතකොට රාවණැල්ලක් බලලා ඇල්ලේ ඉතින් කොච්චි මෙහෙන් ගියාම ඇල්ලෙන් නගින්න. අරේනුත් වතුරේ නාද? ඔව් හැම පැත්තෙම එනවා නෝන දැන් වෙයිලා තියෙන්නේ. මේ වැස්ස කාලේ පත් ඉවිලා තියෙන්නේ. ඔය හේත් පස්සේ දිලා තියෙන පිටේ හේතිච්ච පාරම. ඔතන වැඩි බරක් වෙන්න එපා. එතකොට බලන්න. ඔව් ගිහින් ෆොටෝ එකක් ගමු. පල්ලම බහින්න තියෙනවා ලස්සන්ට. මේක නම් මරු පාර. ආස හිතෙන පාර. අක්කා ඈ? ඔන්න ගන්නවා නම් පාර. ඔව් ඒක තමයි මේ ආස හිතෙන පාර. දෙන්න මට වීඩියෝ එකක් මම අගන්න. අනේ එපා අප්පච්චි නෑ කමන්නේ අපච්චි. කමන්නේ. මට මේ ඉස්සෙල්ලා බහින්න කියන්නේ ඔයා පස්සේ. මම වීඩියෝ දාලා තියෙන්නේ. අවුලක් නෑ මට මේ කම්ෆර්ටබල් අවුලක් නෑ. මට අර මාව වීඩියෝ වෙන්නේ නැති එක තමයි අවුල. ඔය බහින්න මාළගේ. Thank you. මම අම්මගේ ඉස්සරහට යන්න. මේ ෆොටෝ එක ඔයා අරගෙන එන්නේ. ඔයා අන්තිමට. එල්ලෙස කෙලෙස කිව්වා. අම්මේ අල්ලන් බහින්දු. හා හා. මේ මෙහෙම ඉන්න. ඔයාලා හැම තව ටිකකින් එනවද? හරිම බය හිතෙනවා. Wow things. Dadah. Hai යාළුවනේ. අන්න අරුන් දෙන්න නානා.